රයිට් යාළුවනේ ඔන්න ඔයාලට අද අරන් යන්නේ මං වැඩ කරන රෙස්ටුරන්ට් එකේ ඉන්න එක එක ලංකාවේ ඩයල්. ඉතින් ඔයාලා දන්නවා මේ පිටරට වැඩ කරද්දී එක එක ජාතිය ඩයල් හම්බෙනවා එක එක ආකාරයේ එක එක ජාතිය ඩයල්. ඉතින් අපි ගිහලා බලමු කොයි වගේ ඩයල්ද අපේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන්න කියලා. ඉතින් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. ඔයාලා ආස නම් මේ වීඩියෝ එකට ඔයාලා මේකටත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි කියලා බලමු වීඩියෝ එකට. මේ ඔබ දැක්කද අතන අර 10 ටේබල් එකේ 10 ටේබල් එක අට ඒක කෑල්ල පොට්ට බං. ඔව් මේ මං ටෝක් කරන්නම් හරිද? ඔව් පොඩ්ඩක් කඩින් තමා දෙන්නේ. කඩ මොකද්ද බං? මම ආතල් එකේ ගේම ගන්නම්. මේ කෑම බීම සේරම මම තමා සේව් කරන්නේ හරිද? මොහරි ප්‍රීඩිං සිල්ලුවක් දාට මම ෂේප් එකේ සෙටල්මන්ට් එකක් දාන්නම් හරිද? හරිනේ නේ ඔබ තවුලක් කියව ගන්න එපා. අඩෝ ඒ කැල්ල පට්ට බම් බලවංගු ෆිගර් එක ෂා යමයි බම්. මම කොහොම හරි ලයින් එක ගන්න ඕන මෙදා පාර හරිද? ඔව් බං ගිය පාර මගුල මේ අර ඇන්ටි කෙනෙක් නේ බං මේ සෙට් උනේ සික්කියේ මට එපා වෙලා හිටියේ. මෙදා පාර නම් මේක ටෝක් කරලා දාගන්න ඕන හරිද? එල මේ දුමත් දාමුද? දැන් හරි ටයිම් එක මතන් තාම නෑ. දුමත් දාලෙමු. යයි චික්කර බලපන් අර වර් කරන වැඩේ හරියට කරන්නේ නෑනේ බං. වැඩක් නෑ කියලා. බලපන් අර ප්ලේට් දෙක තුනක් වට ගත්තත් එක්ක අර කට්ලරිස් බීම බං. මීඩියා මේ මං කරන්න අර මේ අර බලපන් අර අතන මේ ටේබල් එක ක්ලීන් කරලා නෑනේ බං. මං කරන්න මීඩියා මං කරන්න. මේ තව සිගරට් එකක් ගාමුද? එකක් ගාව මදි වගේ නේ බං. තව එකක් ගාලෙන්න යන්න. වරින් අවුලන්නේ නෑ. තාම නෑ පටන් ගත්තේ නෑ. යයි සෙට් එක වෙයි යයි. මේ අද රිසර්වේෂන් කීයක් තියෙනවද බං? 12ක් තියෙනවා. අඩි අතත් ඒ කියන්නේ මචං එන වෙලාවක් කට්ට ගන්න වෙනවා නේ බං. මේ අපිට බැරිද ඔය රිසර්වේෂන් වලින් දෙකක් තුනක් මේ කස්ටමර්ට කියලා පොඩ්ඩක් ඉස්සරහට දාගන්න? කැන්සල් වෙච්ච ඒවා නැද්ද බං? පොඩ්ඩක් බලපන් කැන්සල් වෙලා දිනවද කියලා. අඩේ මෙහෙම මැරෙන්න බෑ බං. කණේුම් කන්නේනෝ නිකන් මොක්කුද වගේ බං. මුන් කන්න මෙපදිච්ච જાතියක් බං. අඩේ ඇයි බං එහෙම? අයියෝ අදත් ඉතින් මැරෙනවනේ. මේ මට කෝල් එකක් එනවා. මම පොඩ්ඩක් ගිහලා කෝල් එක අරගෙන එන්නද? මේ විනාඩියක් දෙන්න. විනාඩියක් මං ටක් ගාලා එනවා මචං. කෝල් එක අරන් එනවා ටක් ගාලා විනාඩිය ඈ. හොඳේ හරි ටක් ගාලා විනාඩිය හොඳේ කියලා එන්න. උඹ කෝල් එක ගන්න දැන් එහෙනම් මේ තව සිගරට් එකක් ගමුද? තව සිගරට් එකක් ගාලා එන ගමන් අපි විස්තරේ ඔහොම කතා කරලෙමු. තාම පටන් ගත්තේ නෑ බං. අවුලක් නෑ යන්. සිගරට් එක තව සිගරට් එකක් ගාලෙමු. යයි හලෝ ඔව් මචං ඔව් මේ ඊයේ ගත්තු බෝතල් පහ අවුලක් නෑ නේ. සුපිරි බ්‍රෑන්ඩ් එකක් නේ. හරි මචං අදත් ගේන්නම් මම බෝතල් දෙකක් ගේන්නම්. මේ තව මොනවද ගේන්න ඕන? මේ ඔව් කුකුල් මස් කිලෝ දෙකක් විතර ගන්න පුළුවන්. අවුලක් නෑ. තව උණු මස් කිලෝ එකකුත් අරගමු මචං. මේකෙන් ගන්න පුළුවන් බං. අවුලක් නෑ. තව මොනවද අඩු කියලා මට ලිස්ට් එකක් දාපන්කො. මං හිමීට ෂේප් එකේ ඒවා සේරම ටික ගන්නම්. හරි මට ලිස්ට් එක දාපන්කො. එලගිරි මේ තව විනාඩියක් දෙනවද මට? තව කෝල් එකක් එනවා මචං. මේ දැන් තමයි මේ කෝල් එක ඉස්සෙල්ලා කට් වුණානේ මචං. මේ සිග්නල් නැති හින්දා කට් වුණා. මේ ටක් ගාලා මං කෝල් එක ටක් ගාලා අරන් එනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ මචං. මම පට ගාලා සෙටල් කරලා එන්නම් මේ කේස් එක. ගෙදරින් මතා කරන් මචං ගෑණිකින් එන කේස් පොඩ්ඩක් එක මං හරිද? මං ටක් ගාලා එනවා. මේ හරි මම ටක් ගාලා ආවා ටක් ගාලා. මේ ඉස්සල්ලා ගාපු සිගරට් එක ටිකක් රහමදි වගේ නේ මචං. ආයි තව දුමක් දාලෙමුද? මේ දුමක් දාලෙමු මචං. මොකද මේ
ඉස්සෙල්ලා ගාව බ්‍රෑන්ඩ් එක ටිකක් කවුල් වගේ මචං. පොඩ්ඩක් මේ වෙන සිගරට් පෙට්ටියක් මං ගෙනාවා මචං. ඒකෙන් පොඩ්ඩක් ගාලා යමු යම් වරි යම්. අවුලක් නෑ බං යම්. ගිහිල්ලා ගාලා යමු. දුමත් දාලෙමු. මේ දන්නවද සීන් එක? අරු මචං බෝතල් වගේ කීයේ උස්සලා දිනනවා. අපි ගියානේ මචං වැඩි වෙලා අපි වැඩි වෙලාවක් හිටියේ නෑනේ. අනිත් එක තමයි මැනේජරා මචං. මැනේජරා මම බලාගෙන හිටියේ ඕ මචං අර කෙල්ලත් එක්ක මොනාරි සීන් එකක් තියෙනවා. යකෝ බාර් එකට හැමතිස්සෙම දාන්නේ කෙල්ලෝ. අපිව මචං හැම කොන වැඩ කරපු දාන්නේ ඌ අපිවනේ බං. කාබේජ් විසික් කරන්නයි අරක විසික් කරන්නයි අරක ක්ලීන් කරන්නයි. අඩෝ අපි ලංකාවේ ඉඳලා මෙහා වේවා කරන්නද බං? අපිත් හොඳට වැඩ ගන්න කොල්ලෝ. මේ ලංකාවේ ඉද්දි මචං අපි හැම දෙයක් ගැනම හොයලා බලලා ලස්සනට ඇලට් එක හිටිය උඹලා ඇලට් එකේ ඉඳපල්ලා. මොන හරිම සීන් එකක් මේක වෙනවා මචං. අනිත් එක තමයි මචං මට ෂුවර් නෑ ඊයේ අරුට දුන්න ටිප් එක අපි කට්ටියට බෙදුවාද කියලා. ඌ බෙදලා නෑ මචං. ඌ කාගත්ත මචං ඌ ටිප් ගහන එකෙක් බං. කොහොම හරි කමන්නේ. ඕක මචං හොයලා බලන්න ඕන. අරුට බේරෙන්න හම්බෙන්නේ නෑ. ඌ සේරම බඩු උස්සන් යනවා එන්නේ මොදි. පොඩ්ඩක් හොයලා බලමු. මේ මචං රිසර්වේෂන් දෙක තුනක් එහෙම කරගන්න බැරිද බං? අඩෝ ඒ රිසර්වේෂන් වැඩි බං. රිසර්වේෂන් එකක් දෙයක් පොඩ්ඩක් කස්ටමර්ට කතා කරලා කියපන්කෝ පස්සේ දවසක එන්න කියලා. අඩෝ මොකද්ද බං හැම වෙලේම රිසර්වේෂන් නේ බං. බලපන් අදත් 12ක් තියෙනවා නිෂ්කී. මේ රිසර්වේෂන් නම් මා එන වදයක් බං. හලෝ මේ උඹ ලිස්ට් එක ගෙවුවා නේද? මොනවාද බං සැන්ඩින් වලට නැත්තේ? කොකාකෝලාද? හරි මචං කොකාකෝලා බෝතල් 4ක් අරන් එන්නම්. තාම මොනවාද අඩු? ඉඳගන්න මචං. හරි මචං අර මේ බාමැට් වගේක් තියෙනවා ඒවා ටිකක් අරන් එන්නම්කෝ ඉඳගන්න. හරිද? හරි මචං හරි. අර මේ උයන්න මම පෑන් දෙකකුත් දාගත්තා මචං. ඔව් හැඳි කෑරප්පු ටිකත් මම දාගත්තා මචං. අවුලක් නෑ මුන්ට බං සල්ලි තියෙනවා බං. මුන් මේ මුන්ට සල්ලි තියෙනවා අවුලක් නෑ. අපි මේ ටිකක් අරන් ගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ බං. ඔව් අවුලක් නෑ පුළුවන්. හරි මචං හැඳි ගෑරපු ටික ඒව ප්‍රශ්න කරගන්න එපා බං. ඒවා පොඩි දේවල්නේ බං. මොකද්ද? කාමරේ අතු ගන්න. හරි මේ වැඩිපුර කොස්සකුත් තිබ්බ මචං. ඒකයි මම මොප්පේකුත් දාගන්නම්කෝ. අවුලක් නෑ. පුළුවන් බං. මේ මාර සීන් එකෝයි. අරගේ නම්බරේ දුන්නා. මමත් දැන් නම්බරය ලියලා මචං අර එහා පැත්තේ මචං ටේබල් 15 ඉන්නේ. ඒ කෙල්ලට දෙන්න ඕන. එකක් හරි වැඩ කරයිනේ බං. ඒක තමයි අවුලක් නෑ. මං ඒ කැලලට ටෝක් කරනවා මේ කැලලට ටෝක් කරනවා මචං. කස්ටමර්ස්ලානේ බං. ආයි සීන් එක මේ වුණොත් දාලා කෙලින්ම මචං PR එක තමයි. ඉතින් බඩුම තමයි. හරිද? ඒකින්ද මචං පොඩ්ඩක් ෂේප් එකේ මට පොඩ්ඩක් chance එක දෙනවා. හරිද? මම ලයින් එක කරගන්නම්. මේ අම්බෝ මේ වැඩ කරා වැඩි වගේ බං. පොඩ්ඩක් මේ ටේබල් දෙක විතරයි ක්ලීන් කරේ. හරි මාන්සි බං. තුමත් දාලෙමුද? ආයි ගිහලා තුමත් දාලෙමු බං. මේ අපේ ගෙවල් වලින් කියලා තියෙන වැඩි වැඩ කරන්න එපා කියලා මාන්සි වෙලා මචං. පොඩ්ඩක් රිලැක්ස් එකකින් ඉන්න කියලා තියෙන්නේ. තුමත් දාලෙමු වරේ. මේ අරු තේනවා මචං. අරු බුල ගහන්නේ මචං. අරු හැමතිස්සෙම මේ දුම දාන්න යනවා අරකටයි මේකටයි කියලා යනවා. අර බලපන් අරු පොඩ්ඩක් අර කෝල් ගන්නම යනවා බං. කුලවම් මුන් මේ බලපන් මේ බුලනේ බං ගහන්නේ. මම ඒක තමයි කිව්වේ මචං. ඊයේත් මං කිව්වනේ මචං. අරු සෙට් එක මචං බුල ගහන්නේ. අනිත් එක තමයි මැනේජරා මචං. මැනේජරා එන කුකුලා. ඕකව මචං අල්ල ගන්න ඕන අතටම ෂේප් එක. හරිද? ක්ලෝසින් කියලා හැමදාම අර කෙල්ලව තියාගන්න ඕන. ක්ලෝසින්ද බං? ක්ලෝසින් කියලා නිකන් මේ හෙට ඉඳන් රෙස්ටුරන්ට් එක මචං ආය අරින්නේ නැහැ වගේ උන් ක්ලෝස් කරන්නේ. යකෝ එහෙම ක්ලෝසින් කරන්නේ නැහැ යකෝ. මේ එකින්ද පොඩ්ඩක් හොයලා බලමු. ඇලර්ට් එකේ ඉඳපන් ඇලර්ට් එකේ. අපූ අර බලපන් අරු අයියෝ මේ මෙච්චරයි මං කියන්නේ. මම ඉන්වෙන්ටරි ගන්නවා. මම සේරම මේ ක්ලෝසින් කරන්නේ මම. එතකොට බාර් එක ක්ලීන් කරන ඒවා, එතකොට මේවා කරන ඒවා සේරම මට දීපන්. මං කරන්න සේරම. මම දන්නවා සේරම බං. මම දන්නවා සේරම. කිචන් එක උනත් ක්ලීන් කරන්න යකෝ. ඩිෂ් වොෂින් එක හරි ගහන්නම්. සේරම දේවල් මං කරන්න. උඹලට තේරෙන්නේ නැහැ බං. උඹලට තේරෙන්නේ නැහැ මේ වැඩ කරන විදිය. යකෝ හරියට වැඩ කරන්න ඕන. ගැම්මට වැඩ කරන්න ඕන. ටක් ගාලා පටපට ගාලා වැඩ කරන්න ඕන. මේක සිංගප්පූරුව ලංකාව වගේ මේ බයියෝ වගේ නෙමෙයි. හිමීට වැඩ කරන්න. හරිද? ඒ හින්දා මං සේරම වැඩ කරන්නම්. අවුලක් නැහැ මං කරන්නම්. හලෝ. ඔව්. මොකද්ද? ෆ්‍රිජ් එක කැඩිලා
දැන් තෝ කියන්නේ මෙතන ෆ්‍රිජ් එකක් අරන් එන්න කියලා. ෆ්‍රිජ් එකේ තව මොනවද කියන්කෝ? කම්පියුටරේ යකෝ ඒ කම්පියුටරේ කෑෂ් ගණන් කරන එක යකෝ ඒක ගේන්න බෑ. කම්පියුටර් මේ තෝ එක දෙයක් කරපන්කෝ. තෝ එක්කෝ අරන් මේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා තොට ඕන දෙයක් අරන් ඵලයන්. ඔව් මේක අපේ බාප්පගේ තැනනේ. අපේ බාප්පගේ රෙස්ටුරන්ට් එකනේ. තෝ හිතුවද මේ කියන හැම මගුලම ගේන්න පුළුවන් කියලා මෙතන? යකෝ මේක සිංගප්පූරුව ලංකාව නෙමේ සැරෙන් සැරේට හොරකම් කරන්න. තෝ ඇවිල්ලා මෙතන ඇවිල්ලා තෝ ඕන දෙයක් කරගන්නකෝ. මෙතන මගුල තොට මේ හැමදේම ගේන්න කියලා පුළුවන් කියපුවම තෝත් මෙතන නිකන් එනවා මගේ මාව කන්නේ. තෝ වරකෝ ආවම පස්සේ පුළුවන් දෙයක් උස්සගෙන යන්. ඔව් එතකොට පුළුවන් අපිට වෙනම රෙස්ටුරන්ට් එකක් දාන්න මේකේ බඩු සේරම අරන් ගිහිල්ලා. රෙද්ද TP ෆෝන් එක. ඔය වගේ ප්‍රොඩක්ට් ගන්න තන මේ වගේ ඩයල් ඉන්නවද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. cheerio bye bye.